නිදාසේ කඩමුද? ඔව් නිදාසේ කඩමු අපිට මේ පස්සේ කමෙන්ට් එකක් තියමු මේ ලියාව එක නේ. අර මෙහෙම සීන්නේ. මම නිදාසේ එක ලිව්වේ. රිහැබ් එකේ ඉන්නකොට. එතකොට රිහැබ් එකේ මම මාස 14ක් ඉඳලා තියෙන්නේ. එතකොට මගේ ප්‍රයිමරි ට්‍රීට්මන්ට් ඉවර වෙලා මම හරිනම් මම එන්න ඕනේ ගෙදර. ඒ කියන්නේ ගෙදර එන්න ඕනේ කියන්නේ අපිට හෝම් ලීව් එකක් දෙනවා එහෙම. එතකොට දැන් මට ඒක පොඩ්ඩක් පරක්කු වුණා හම්බෙන්න. එතකොට දැන් ඒ වුණාට දැන් ඒ වෙලාවේ මට ඕනේ නිදහස. ඒ කියන්නේ මට දැන් ඒ කියන්නේ එතන ඇතුලේ රිහැබ් එක වුණාට අපිට යන්න එන්න එහෙම කරන්න බෑ. රිහැබ් එක කියන්නේ එතන ඉන්න ඕනේ. එතකොට මේ ඒකෙන් එළියට එන්න තමයි දැන් මට නිදහස තමයි ඕනේ. එතකොට මම ඒක තමයි කෙල්ලෙක්ට උපමා කරලා ලිවසින්තු. නිදහසට තමයි මම කියන්නේ ඒක. හරි. එතකොට බැඳී යදමින් ඉච්ඡා බංගත්වෙන් සුසුමන් ළමින්. ඒ කියන්නේ මා බැඳී යදමින් ඉච්ඡා බංගත්වෙන් සුසුමන් ළමින් කියන්නේ මාව දැන් මට හිමා හිර වෙලා තියෙන්නේ. බැඳී යදමින් ඉච්ඡා බංගත්වෙන් සුසුමන් ළමින්. දැන් මම එළියට යන්න බලාගෙන හිටියේ මගේ බලාපොරොත්තු කඩ වුණානේ. දැන් ඒකෙන් තමයි ඒ අවුලෙන් තමයි ඉන්නේ. හරි. ඉච්ඡා බංගත්වෙන් සුසුමන් ළමින්. වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමින්. ඒ කියන්නේ දැන් මගේ දැන් රිහැබ් එකට ගියාට පස්සේ මගේ අතීතය සම්පූර්ණ වෙනස් වෙනානේ. එතකොට ඒ කියන්නේ මම එළියට එන්න වෙනම පුද්ගලෙක් වෙලා. එතකොට වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි කියලා කියන්නේ මම එතකොට මම ඒ වෙලාවේ මගේ ඔළුවේ අයිඩියා එකක් නෑ මම රිහැබ් එකෙන් එළියට ඇවිල්ලා මොනවද කරන්න කියලා. ඒ දෙගිඩියාවක් තියෙනවා. වැළලුණු අතීතය මතින් මං දෙගිඩියාවෙන් පා තබා යමි. අහිමි වූ ඇනමින් වැටේ කඳුළු බිඳුව ඇස්සගින්. ඒ කියන්නේ ඇත්තටම ඒ විදිහට එහෙම කඳුළු බිඳුව වැටලා තියෙනවා මම බලන්න. මාරේ හිතුව නැති වැත්තක් නේ. ඒකයි සීන් එක. සමහරක් වෙලාවට ඒ කියන්නේ ආටිස්ලා දෙන ඒ ලිරික්ස් වල ඔංගල මල්ලි ඇවිල්ලා නෑ. සර්ප්‍රයිස්. එන්න සුබානුත්තරුත්තකයා මේ අපි ලයිව් ඉන්නවා මේක නම් සිරාවටම සර්ප්‍රයිස් එකක් ඕකේ සර්ප්‍රයිස් එන්න මල්ලි ඕකේ හැපි නිව් ඉයර් සුබලුත්තරුද මේක ඇත්තටම මේ ප්‍රොමිස් අපි දන්නේ නැහැ මේව සීන් එක මේක නම් සර්ප්‍රයිස් කියන්නේ මේ අපි ලිරික්ස් කඩන සීන් එකක ඉන්න අම්මා මේ නිදහසී කඩන්නේ නිදහසී කඩන්නේ නිදහසී අයිතිකාරයා එන්න මේ නිදහසී අයිතිකාරයා කියන්නේ මේ නිදහසේ දැන් මේ යන්නේ මේ සින්දු බලන්න මේ ජින්ජර් මෙහෙන්න මේක නම් ඇත්තටම සර්ප්‍රයිස් oh my god sorry මූණට අදුවයි තියෙන්නේ අයිසෙක් නිව්ටන්ට තමයි මොනවා හරි කියන්න ඕනේ ඔයක හොයාගත්ත යන්නේ ඕකේ හැපි නිව් ඉයර් කොතනද මම හිටියේ හරි එතකොට දැන් චින්චිය මෙතන අහිමි වූ නමින් බැටේ කඳුළු බිඳුව ඇස්සගින් ඒ කියන්නේ දැන් මට ඒ තරම් නිදහස වැදගත් ඒ කියන්නේ මේ වෙලාවේ මට එළියට යන්නම තමයි ඕනේ. මාස 14ක් තිස්සේ ඉර වෙලා එළියට යන්නම ඕනේ. බැටේ කඳුළු බිඳුව ඇසගින් ඇති බැඳීම කෙසේනම් මනින්දෝ ඈමයි තණ්හා ඈමයි රගා ඈමයි රතිත්. ඒ කියන්නේ මම ඒකට කොච්චර ආසද කියනවනම් ඒ තරම් ආසයි. ඒ කියන්නේ නිදහසට මම ඒ වෙලාවේ මට නිදහස ඒ තරම් ඕනේ. හරිද? එතකොට මේ ඈමයි තණ්හා ඈමයි රගා රතිත්. නෙත්තරුම් පුරයි දකින්න දිව්‍යාංගනාවිය යලිත් වඩින්න. ඒ කියන්නේ මම ඒ තැනට දාලා තියෙන නිදහස. මම මගේ ඇස් ටික පෙරම් පුරාවේ බලන් ඉන්නවා දිව්‍යාංගන අර මේ කවුද ස්වර්ණමාලිද කියනවා වගේ. හරිද? පෙරම් පුරයි දකින්න දිව්‍යාංගනාවිය යලිත් වඩින්න වැස්සක් වෙලා හයියෙන් වහින්න ඈතට ඈත් වෙන්න එපා ඉන්න ළඟින්. ඒ කියන්නේ මම කියන්නේ ඒ තරම් මට ඕනේ. හරිද? ඈත් වෙන්න එපා ඉන්න ළඟින්. මොකද බාරේ හඳවනවා බාරේ ඉන්න ළඟින්ම සෙනෙහස පිරිමදින්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න බැඳෙමින් මා සමගින් තදින්ම නවතින්නම ළඟින් මේ කියන්නේ ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න මේවා කඩන්න ආදරෙන් හිස පිරිමදින්න සීමාවන් බින්ද දම හරින්න මට දැන් බාර් එකම තුලා කියන්නේ බැඳෙමින්ම සමගින් තදින්ම නවතින්නම ළඟින් ඉන්න හරිද ළඟින්ම ඉන්න ඊපස්සේ නෙත්තගින් වැටුණු කඳුලලි පිසලමින් සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිටලමින් ඒ අර
සිර වෙමින් තිබු සිතේ සුසුමන් පිට ලමින් ඉන්න දිනේ එන තුරාමයි තමත් මම දින ගනින්නේ නිදහසේ මා සිප ගනින් මල්ලි මෙතනට පිටපසට ඊට පස්සේ මොකද වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් ඒ කියන්නේ නැහරු කවර තුන්දෙනා පස්සට යාලා පස්සට දාමු මම නෑ කමන්නේ මාව නෙමෙයි අදාළව පුද්ගලය දෙන්න තමයි අවශ්‍ය මාව වැඩක් අඩි 639 අවුට්පුට් මෙතනින් පෙන්නනවා නේ කී දෙනෙක් බලනවාද කියලා තද ඒක මේ ඇත්තට මාරයි නේ අපි තුන්දෙනා ගිය අවුරුද්ද මගේ මේ අවුරුද්ද අපේ ඒ සීන් එක කොහොමද ඉන්නස කතාරි නැතිනේ ඇත්තටම අපි කතා වෙලා ඉතිනේ මේක නේද කියලා සර්ප්‍රයිස් නෑ මේ ටැක්සි ඉන්නවා ගිල වස්සන්නව මෙංගලෝ මාව තියාගෙන ඉන්න මේ ඩ්‍රයිවර් විදියට මේ උංගලන්ගේ ෂෝස් වලට ගහන්නයි යන්නේ මේ මන් තමයි ට්‍රාන්ස්පෝර්ට් සපයන්නේ හරි මම කඩන්නද කඩමු අමතක නෑ හරිද ඊට පස්සේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් ඒ කියන්නේ මම කලින් එක කියනවා වැස්සක් වෙලා හයින් වහින්න කියලා මම මේකේ තමයි කියන්නේ වැස්සක් නොලද පොළොවක් වගේ මං අන් කිසිවක් එපා නුඹ මගේ නම් නුඹ ලැබේ නම් නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම් ඒ කියන්නේ ඔයා මට හම්බ වෙනවා නම් මම hina වෙවි පිච්චෙන්නම් ඒ කියන්නේ ඔයා මට හම්බ වෙන ඒ තරමට මට ඒ තරම් නිදහස ඕනේ නුඹේ නම සිනස්සෙමින් දැවෙන්නම් ගලා යන්න මගේ නහර පුරා මා මියදෙන තුරා එමයි නහර වල යන්න මම මැරෙනකම් මට නිදහස ඕනේ මා මියදෙන තුරා එච්චරම ඩෙස්පරේට් ගලා යන්න මගේ නහර පුරා මා මියදෙන තුරා අන්න මට බාස් මතක වෙනවා කියන්නේ තුරා ඈතයි වල මොකද අසීමිත දුර ඒක ඈතයි වුණත් අසීමිත දුරක් මම බලන් ඉන්නේ නුඹ එන තුරා ඇතිනෙවි ගිනි සිලුවක් පාවින්නේ නැහැ ඇනෝවේම හිතුවක් කරේ කියන්නේ ඒවා මම දන්නවා ඈතයි කියලා මං ඒත් ඔයනකම් බලාගෙන ඉන්නේ ඊට පස්සේ එක තැනක් ආවා මල්ලි අම්මා විසිට් එකක් ආවා හරිද මල්ලි අම්මා විසිට් එකක් ආවා මට එදා පොඩි නිකන් පොඩි ස්පාක් එකක් ආවා ආද මම එළියේ කියලා හරිද ඒක මිස් වුණා ඒ කියන්නේ ගෙනිච්ච නෑ ඊට ස්ටයිල් යන්නේ ඇතිනෙවි ගිනි සිලුවක් පාවි මං දැක්ක ගිනි සිලුවක් එනවා වගේ නෑ ඇනෝවේම හිතුවක් කරේ නෑ ඒක නිදාස නෙවෙයි හම්බුනේ ඇනෝවේම හිතුවක් කාරි මම එක බාරක් කියන්නේ මට විශ්සනවා නෑ ඇතින් එවි ගිනි සිලුවක් පාවි නෑ ඇනෝවේම හිතුවක් කාරි වැඩ කරවමි නිරුවත් රාත්‍රී නිදාසී කළ මන සංක්‍රාන්ති ඒක දෙන්න මිදිසිලු රාමු සීමාවලින් ප්‍රාකාර කඩලු බවට හර වාලමින් දාහලේ කඳුළු වගුරු වාලමින් තාමත් නිදාසී සොයමින් මායමි ඒ කියන්නේ මම කියන්නේ ප්‍රාකාර කඩලු වල කරන්න ඒ කියන්නේ ප්‍රාකාර කඩලු කරලා වාලමින් දාහලේ කඳුළු වගුරු වාලමින් ලාඩිලේ කඳුළු වගුරගෙන තාම නිදාසී හොයාගෙන යනවා කියලා කියන්නේ නෑ ඔයා මේ ඔබ කරාද ලියද්දි බීට් එකකටවත් නෙවෙයි නෑ අන්න ඒක පොඩි කතාවක් තියෙනවනේ ඔව් ඒක ඒ කියන්නේ මම දැන් ඔක ලියද්දි දැන් මට ඇතුළේදී බීට් එකක් මුකුත් නෑ අනිත් එක මට එහෙම එක්ස්ට්‍රා ටයිම් එකක් මුකුත් හම්බෙන්නේ නෑ රැප් ලියන්න ඒ ප්‍රෝග්‍රෑම්ස් මුළු ටයිම් ටේබල් එකක් තියෙනවා ඒතකොට ඒකේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මම හොරෙන් තමයි ලියන්නේ ඔළුවෙන් බීට් එකක් يعني ඔළුවේ යන මෙලඩියට තමයි මම ලිව්වේ ලියලා ඉන්නකොට කොමාරි මල්ලියාව විසිට් එකක් ආවේ ඔක්කොම මයික් ඔක්කොම බඩු ටික අරගෙන ඇලිවෙලා අපි දැන් බීට් එකක් නෑ රෙකෝඩ් කරන්න හරි බීට් එක නැති හින්දා අපි දැම්මා මෙට්‍රොනෝම් එක අර ටක් 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 ඔබ දැම්මා ඒක විතරක් නිකන් දාලා මෙට්‍රොනෝම් එක දාලා ටෙම්පෝ එකට දාලා ඒකට රෙකෝඩ් කළා නෑ ඒකට රෙකෝඩ් කළා ඊට පස්සේ ඒක ගෙදර අරන් ඇවිල්ලා මල්ලි බීට් එක ගැහුවා සියාට එහෙම දැවුනේ කොහොමද